ආයුබෝවන් අදත් අපි මේ සූදානම ඔබට ගෙන ඒමට කුරහන් චේන YouTube channelයේ මාධ්‍යෙන් දුටු නිර්වත ප්‍රවෘත්ති විකාශය. පළමුවෙන්ම මුල්පුරවැසි පුවත්. මුල්පුරවැසි පුවත් වලින් පළමුවෙන්ම මත්කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සඳහා ජනාධිපතිවරයා පසුගිය දින රැස්වීමක් පවත්වා එයට රටේ නායකයෝ තවත් ආයතනවල ඒ වගේම තවත් අංශවල ප්‍රසිද්ධ පුද්ගලයන්ද පැමිණ රැස්වීමක් පැවැත්වුවා. එහිදී ජනාධිපතිතුමා කිව්වා මේක අනිවාර්යයෙන්ම නතර කරනවා. එහෙම නතර කරන්නට බැරි වෙනට හේතුවක් නැහැ. එය කරනවා ඒ කරන අයට ඒවා පාලනය කරන අයට වහා මේ වෑන් ඉවත් වෙන්න කියලා කිව්වා. ඒ වගේම සිකුරාදා දිනේ 7 වෙනිදා ජනාධිපතිතුමා නොවැම්බර් 7 වෙනිදා ඉදිරිපත් කරා මාලිමා ආණ්ඩුවේ දෙවැනි අයවැය. ඒ අයවැය මගින් රජයේ සේවකයන්ට එහෙම සහන ලැබුණා. රජයේ සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරන් දීමනාව පොලි රහිතව රුපියල් 15000 දක්වා වැඩි කළා. රජයේ සේවකයන්ගේ ආපදා ණය සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කරා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කළ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කිව්වේ එම මුදලින් දසලක්ෂ 40000ක් පමණ රජයේ සේවකයන්ගෙන් 4200කට පමණ පිරිසකට පමණයි ආපදා ණය ලබා ගන්න වෙන්නේ. අනික් අයට මොකද කරන්න කියලා ඇහුවා. ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ දීමනාව රුපියල් 1500කින් වැඩි කරා. ඒ කියන්නේ දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන්ගේ දීමනාව 1500කින් වැඩි කරා. විදුහල්පතිවරුන්ගේ දීමනාවත් වැඩි කරා. රජයේ සේවකයන්ගේ අග්‍රාහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි කිරීමටත් යෝජනා කරා. රජයේ සේවකයන්ට ලබා දෙන දේපොළ ණය යෝජනා ක්‍රමය ලක්ෂ 50 දක්වා වැඩි කිරීමටත් ලක්ෂ 30 දක්වා ලබා ගැනීමේදී පොලිය 100%ක් සේවකයාගෙනුත් රජය 100%කුත් යෙදීමටත් යෝජනා කරා. ඉතුරු ලක්ෂ 20ක් ලබා ගන්නේ නම් ඒ සඳහා වෙනත් පොලි ක්‍රමයකුත් යෝජනා කරා. එම ජනාධිපතිතුමාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වගේම වැටුප් කොමිසමක් යෝජනා කරා. වැටුප් අතර පවතින සංකූලතා ඒවා අතර තියෙන ව්‍යාකූලතා ඒ වගේම වැටුප් එකම ප්‍රමාණවල වැටුප් තලවල සිටින අය වෙනස් වැටුප් වල තිබීම වැනි දේ සොයා බලා නිවැරදි කිරීමට. හැබැයි අපි කියන්නට ඕනේ මේ ආකාරයේ වැටුප් කොමිසම් දෙකකින්ම මේ කාරණය නිසි පරිදි ඉටුුනේ නම් නැහැ කියන එකත්. 2016ට පසු රජයේ සේවයට බැඳුණු අයගේ විශ්‍රාම වැටුප අහෝසි වීමක් කළා තිබුණානේ. ඔවුන් වෙනත් ක්‍රමයකටනේ බඳවාගෙන තිබුණේ. ඒ ගැන කතා කරලා යෝජනා කරා ඔවුන් විශ්‍රාම වැටුපට ඇතුළත් කිරීමටත් යෝජනා කළා. සමස්ත රජයේ සේවකයන්ට 2024 අයවැයේදී ගෙන යෝජනාවේ ඉතුරු වැටුප් වැඩිවීම 2026 එක දින සිට ලබා දීමටත් යෝජනා කළා. ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්‍යවශ්‍යව තිබුණු ශ්‍රී ලංකා නාවික හමුදාවට චන්ද්‍රිකා sannivedana පද්ධතියක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ අන්තර් නිරෝධන පද්ධතිය මගින් නාවික හමුදාවට මුහුදු තීරයේ සිදු කරනු ලබන දේවල් නිරීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් නීති විරෝධී කටයුතු සම්බන්ධ ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා. කාන්තා නිලධාරීන් බඳවාගෙන හැකිවන පරිදි ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දෙනවා. මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී පද්ධතියක් හදනවා. ඊළඟට තෝරාගත් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙනවා. හිඟුරක්ගොඩ මන්ත්‍රීවරයෙක් පොළොන්නරුවේ මන්ත්‍රීවරයෙක් සැකකරුවෙකු මුදා හරින්න පොලිසියට බලපෑම් කරා කියලා ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊළඟට විදුහල්පති සැමියා සහ පුතා කුඩුවලට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරේ කටයුතු කරපු දියවඩන නිලමේ නිලංග දෑල මහතාත් ඉදිරිපත් වෙලා නැවත වරක් දියවඩන නිලමේ පත් කිරීමේ ඡන්දය පැවැත්වුණා. එම ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබලා නිලංග දෑල මහතා නැවත වරක් දියවඩන නිලමේ තනතුරට පත් වෙලා තියෙනවා. අපි ඔබට හැමදාම
ප්‍රකාශ කරනවා වගේ අදත් ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපතිතුමන් පිළිබඳව වූ කතාවක් ඔබට ගේනවා. පසුගිය දිනක පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිවල පිරිසක් එකතු වෙලා එතුමා බලන්න ගියා. මෙතන 150කට 200කට ආසන්න පිරිසක් සහභාගී වුණා. එතුමාගේ දුක සැප අහලා එතුමත් එක්ක සතුරු සාමීචියේ යෙදිලා එතුමත් එක්ක කතා බහ කරලා මේ තිබුණු ගැටලුත් එතුමාට කියලා තියෙන පවතින තත්ත්වයන්ුත් එතුමාගෙන උපදේශ අරගෙන සාකච්ඡා කරලා එන්න මේ පිරිස ගියා. මේ පිරිසත් එක්ක බොහෝ වේලාවක් හිටපු ජනාධිපතිතුමා කතා බහේ යෙදিলা සිටියා. එම අවස්ථාවේදී ලබා ගන්න ලැබූ ඡායාරූප කීපයක් තමයි මේ ඔබට අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් සම්පකාර ඡන්ද පවත්වගෙන යනවා. සම්පකාර ඡන්දවල ජය විපක්ෂයට ලැබෙන තත්වයක් පත් වෙලා තියෙනවා. මේ අනුව බෙලර පළාතර සම්පකාරී ඡන්දයත් විපක්ෂය ජයග්‍රහණය කරලා. නොවැම්බර් 21 වෙනිදා නුගේගොඩ ආනන්ද සමරකෝන් හෙලිකහන් රංගපීඨයේදී පවත්වන්නට යනවා විපක්ෂයේ විරෝධතාවයක්. ඒ සම්බන්ධ වූ කතා බහක් ඔබට දැන්. ඊටෝනේ අපි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය වෙනුවෙන් අද අපි මේ සටහන මෙම වීඩියෝව ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. නොවැම්බර් මාස 21 වෙනි දින පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වගේම විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ රාශියක් එක්ව නුගේගොඩදී පවත්වීමට යන විරෝධතාවයේ සම්බන්ධව එම රැස්වීම සම්බන්ධව ඔබට යමක් කියන්න. මේ ගැන ඔබ දැනුවත් මේ රටේ ජීවත් වෙන ජනතාව වශයෙන් විතර නිමේලේ අහල පහල කඩෙන් කඩ පොරෙන් කඩ මණ්ඩියෙන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පිළිස් වශයෙන් ඔබ බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත්. ඒත් අපි නැවත නැවත ඔබව දැනුවත් කරන්නේ මේ කටයුතු දුන් පොරොන්දු මේ ආණ්ඩුව ලවා ඉටු කර ගැනීම සඳහා තමයි මේ ජන රැලිය. එහෙම නැතිනම් මේ විරෝධතා රැලිය පවත්වන්නේ මෙය මැයිදිනය වැනි පෙළපාලි යන එකක් නෙමෙයි, රැස්වීමක් ආකාරයට සෙනඟ පැමිණිලා කියලා ඒ අය විසින් ඒ තිබුණා වූ තත්ත්වය සහ අද වෙනකොට පවතින තත්ත්වයක් මේ රටට වෙලා තියෙන වෙන්න යන දේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමක් තමයි මෙහිදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි අපි ඔබට කියන්න ඕනේ. ඉතින් මේ ගැන අපි කියනවා නම් ඔබට සසඳන්නට පුළුවන් පසුගිය ආණ්ඩුව කාලයේ ඊටත් එහා ගියොත් 2024 සිට 2024 සිට ඔබට සැසඳීමට පුළුවන්. එහෙම නැතිනම් ඔබට 2020 සිට සැසඳීමට පුළුවන්. ආර්ථික වශයෙන් අපිට සැලකුවොත් සහල් මිල, පොල් මිල, එළවලු මිල, අනෙකුත් භාණ්ඩ මිල ගැන සැසඳීමට පුළුවන්. ඒ වගේම කොවිඩ් සමය ගැන ඔබට සැසඳීමට පුළුවන්. ඒ වෙලාවේ පැමිණි ආර්ථික අර්බුදය පිළිබඳවත් ඔබට සැසඳීමට පුළුවන්. එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රට ගත්තු ක්‍රියාමාර්ග, ආණ්ඩුගත ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔබට සැසඳීමට පුළුවන්. ඒ ආර්ථික ක්‍රියාමාර්ග හමුවේ ආර්ථිකය ගැන කතා කරනකොට විනිමය අනුපාතය අනුව රුපියලේ යගේ පවතින ස්ථානය, ඊළඟට උද්දමනය, ඊළඟ ද්‍රව්‍යශීලතාවය වැනි සංකල්ප ගැනත් අපිට කතා කරන්නට පුළුවන්. ඒකම ආර්ථිකය ගැන කතා කරනකොට එළවලු ගොවියන්, රටලූණු ගොවියන්, සහල් නිෂ්පාදනය කරන වී නිෂ්පාදනය කරන ගොවි මහතුන්, ඒ වගේම මේ රටේ අනෙකුත් භෝග වර්ග නිෂ්පාදනය කරන ගොවි මහතුන් පත් වෙලා තියෙන තත්ත්වය සම්බන්ධව ඔබට කතා කරන්නට පුළුවන්. මේ සියල්ල සම්බන්ධයෙන්ම එදා පැවති තැන අද තියෙන තැන සමග සසඳලා ඊට පසුව අපි නිවැරදි තීරණයක් අරන්ද ඉන්නේ කියන එක පිළිබඳව බැලීමට තමයි මේ නුගේගොඩ රැලිය පවත්වන්නේ. නුගේගොඩ මේ විරෝධතාවය පවත්වන්නට මේ දේශපාලන පක්ෂ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ එකතු වෙලා කටයුතු කරන්න කියන එක අපට දැනගන්නට ලැබුණා.
ඉතින් අපි පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමයේ වශයෙන් ඔබටත් ආරාධනා කරනවා මේ සඳහා පැමිණෙන්න කියලා. මේ ගැන කියනවා නම් තව දුරටත් ඔබට එදා සහල් මිල, අද සහල් මිල, වී ගොවියාගේ වී විකුණා ගැනීමට නිවැරදි ක්‍රමවේදයක් තිබුණාද? ගැටලුවට පිළිතුරක් ඔබට එහිදී අසන්නට ලැබෙනු ඇත. අද රටලුණු ගොවියා අල ගොවියා අමාරුවේ වැටී ඇත. නමුත් රටින් අල සහ රටලුණු ගෙන්වීම නතර කර තිබේද? දේශීය ගොවියාගේ ආරක්ෂාවට කුමක් වීද? යන ගැටලුවට ඔබට විසඳුමක් එහිදී අසන්නට ලැබෙනු ඇත. අද බුද්ධ ශාසනය සම්බන්ධයෙන් පවතින තත්ත්වය, බුද්ධාගම සම්බන්ධයෙන් පවතින තත්ත්වය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වශයෙන් පවතින තත්ත්වයෙන් සම්බන්ධව ආගමික නායකත්ව එහිදී කරුණු දක්වනු ඇත. ඒ වගේම අපනයන ආනයන සැලකීමේදී අප මේ පැමිණි කාලය තුළ, වසරක කාලය තුළ අප රටේ ව්‍යවසායකයන් කී දෙනෙක් පැමිණියාද? අලුතින් කර්මාන්ත කීයක් විවෘත වුණාද යන ගැටලුව සහ ඒ වගේම හිටපු ව්‍යවසායකයන් කාර්ය කර ගැනීමට නොහැකිව රටින් බැහැර ගියාද යන තත්ත්වය ඔබට වැටහෙනු ඇත. ඔබට පිළිතුරු ලැබෙනු ඇත. ඒ වගේම තවදුරටත් කියනවා නම් ආනයන වශයෙන් අපි ගෙන්වන විට රටවලට අපි ආනයනය මත වියදම් වන තත්ත්වය මත අපනයන මත අපට ආදායම් ලැබේද? 2028 දී අප ණය ගෙවිය යුතු ජාතියකි. එම ණය ගෙවීමට අපිට හැකියාව ලැබේද? අපනයන අඩු, ආනයන වැඩි වන විට අපට කුමක් වේද? ඔබට පිළිතුරක් ලැබෙනු ඇත. ඒ වගේම මේ රට තුළ දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කිරීමට, නගා සිටවීමට ක්‍රමවේදයක් ඇති වී තිබේද? ඔබට පිළිතුරක් ලැබෙනු ඇත. ඔබට තවදුරටත් කියනවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් ගෙනා දෙයින් සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වීද? ලෝකයේ පවතින කර්මාර්ථ වෙළඳපොළ සමග සැසඳිය හැකි ආකාරයේ සේවාකයන්, සේවය සපයන්නන් අපිට නිෂ්පාදනය අපේ රටේ ඇතිවීම සිදුවේද? ඔබට පිළිතුරක් ලැබෙනු ඇත. ඔබත් එන්න නුගේගොඩට නොවැම්බර් 21 දින සවස 2ට. අද අප රටේ රුපියල් 5, රුපියල් 10, රුපියල් 20, රුපියල් 100, රුපියල් 50 යන මුදල් ඒකක නොගිනී හැකි තත්ත්වයට පත්ව නොතිබේද? අපි බලමු රුපියල් 1000ක් රැගෙන ඔබ 2020 වර්ෂයේදී වෙළඳ සැලට ගියොත් ඔබ ලබාගත් භාණ්ඩ ප්‍රමාණය වගේ අද රුපියල් 1000ක් රැගෙන ඔබ වෙළඳ පොළට ගියොත්, වෙළඳ සැලට ගියොත් ඔබට ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය කොපමණද? ඔබ සසඳන්න ඔබගේ අවශ්‍යතාවයට යන්තම් හෝ ගැළපෙන පරිදි ඔබට කටයුතු කළ හැකිද යන්න බලන්න. පෙරදින අපට දැනගන්නට හැකි වූ පරිදි මෙරට බදු 26ක් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබිණි. වක්‍ර සහ ඍජු බදු මෙතරම් ප්‍රමාණයක් පවතින රටක් මත, එම ආර්ථිකයක් මත අප ජීවත් වෙන බව ඔබට වටහා ගන්න එන්න පිළිතුරු ලැබේවි. රටේ සමස්ත ජන අනුපාතය සැලකීමේදී 51%කට වැඩි ප්‍රමාණයක් ස්ත්‍රී ජනගහනයද, 48%කට වැඩි ප්‍රමාණයක් පුරුෂ ජනගහනයද පෙන්වීමක් මෑතක පැවැත් වූ ජනහා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංගණනයේදී පිළිබිඹු වුණා. ඉතින් මේ අනුව මේ ගෙනෙන්නට යනවා යයි කියන මේ සමරිසි විවාහ පනත අනුව රටේ අනාගත ජනගහනයට කුමක් වේද එන්න ඔබට පිළිතුරක් ලැබේවි. අපි අහමු, දැනුවත් වෙමු, නිවැරදි වෙමු. පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය.
ඉන්දියානු පාතාල නායක දාවුඩ්ගේ ඉබ්‍රාහිම් දාවුඩ්ගේ සල්ලි වලින් LTT සංවිධානයේ නැවත පණ දෙන්න යනවා කියන රාවයකුත් මාධ්‍ය තුල පැතිරලා ගියා. අපේ රටේ අසල්වාසී අපිත් එක්ක බොහොම ලැබෙදි රටවල් දෙකක්නේ ඉන්දියාව සහ පාකිස්තානය කියන්නේ. මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නම් බොහොම මතභේදයක් පවතිනවා මේ කාශ්මීර ප්‍රදේශය සම්බන්ධව. අපි බලමුකෝ දෙරටේ යුද ශක්තිය පිළිබඳ වූ තත්ත්වය. සීනිගමට යන්නේ බොහෝ වෙලාවට තමන්ට වෙනු අසාධාරණයක් පිළිබඳ සීනිගම දෙවුල් දෙව් හාමුදුරුවන්ට කියලා ඒ පිළිබඳ සහනයක් ලබා ගන්න. මෙන්න બોලේ සීනිගමෙන් දවස් දෙකට කුඩු විශාල ප්‍රමාණයක් අල්ලලා කුලියට නිවසක් අරගෙන අයිස් ජාවාරමේ යෙදිලා මේ කියන්නේ හැබැයි ඔය අපි කන අයිස් පැකට් අයිස් එහෙම නෙමෙයි හොඳේ මේ ඇවිල්ලා මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදිලා කියලා කියන්නේ. උත්තලම ආනමඩුව පැත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකුත් කුඩුත් එක්ක අහු වුණා කියන්නේ ඔව්ව රඳවගෙන ප්‍රශ්න කරන්න අවසර දුන්නා කියනවා. තංගල්ලේ පාවෙන කුඩු වලට ගෑවුණු තිදෙනාතේ කෝටියක් සල්ලි. ඉතින් කුඩු විකුණනකොට සල්ලි නැතෑ නේද? පාතාලයට සම්බන්ධ නායකයන් 7 දෙනෙක් බාරවීමට සූදානමින් ඉන්නවා කියලා පොලිස් ඇමතිතුමා පසුගිය දිනක ප්‍රකාශයක් කරා. අපි බලමු මොකද කියලා. හොඳයි හිතවතුනි අපට මෙම ප්‍රවෘත්ති විකාශය පවත්වාගෙන යාම සඳහා ඡායාරූප එවන වීඩියෝ කොටස් එවන ඒ හිතවතුන් සියලු දෙනාටම අපගේ ස්තුතිය නැවත නැවත අපි පුද කරනවා. ඒත් එක්කම පසුගිය සතිය තුල වූ ඒ ආందోලනාත්මක සිදුවීම් පුවත්පත්වල සිදුවීම් ඒ වගේම රටතොට සිදුවීම් පිළිබඳ තමයි අපි ඔබට ගෙනාවේ. මේ ඊයේ දිනේ බස් රථ අනතුරු දෙකක් සිදු වෙලා තියෙනවා අද දිනේත්. ඉතින් තලාව ප්‍රදේශයේ සිදු අනතුරකින් පාසල් ළමුන් එහෙම බොහොම පිරිසක් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබලා තිබෙනවා. ඉතින් රියදුරු මහතුනි බොහොම කල්පනාවෙන් බොහොම ක්‍රමාන්විතව තමන්ගේ රථය පදවන්න ඔබත් සමග බස් රථයේ යන්න එන ජනතාව නොයෙක් කම්කටොළු රාජකාරී වලට තම ගමන් බිමන් වල යෙදෙන අය විනෝදයට එහෙම යන අය නෙමෙයි. ඒ නිසා බොහොම කල්පනාකාරී වෙන්න කියලා රියදුරු මහතුරුන්ගෙන් ඉල්ලනවා. ඉතින් අදත් අපි ඔබේ නිවසෙන් සමුගෙන යන්නට සූදානම් වෙන මොහොතේ කුරහන් චේනා YouTube channelයේ ප්‍රවෘත්ති විකාශය ඔබට නැරඹීමට අවශ්‍ය නම් අපගේ කුරහන් චේනා YouTube channelය subscribe කර තියාගන්න. කුරහන් චේනා YouTube channelයේ මාධ්‍යෙන් දුටු නිර්වත ප්‍රවෘත්ති විකාශය වගින් දේශීය විදේශීය තොරතුරු වගේම වැදගත් වන දේශපාලනික සංස්කෘතික ආර්ථිකමය සමාජීයම තොරතුරු ඔබට ගෙනීමට තමයි අපි හැම විටම සූදානම්ව සිටින්නේ. ඔබගේ දැනී ගැනීමේ අයිතිය ඔබගේ sannivedana අයිතිය රැකලා දෙන්න ඒ සඳහා තමයි අපි අපේ මේ ව්‍යාර්ථය කරන්නේ. ඔබට අපේ YouTube channel හොඳනම් ඒට සඳහා ඔබ කමෙන්ට්ස් කර එහි ඇති අඩුපාඩු වේ නම් ඒ පිළිබඳවත් අපට දැනුවත් කරන්න කියලාත් ඉල්ලමින් අද දිනට කුරහන් චේනා YouTube channelයේ මාධ්‍යෙන් දුටු නිර්වත ප්‍රවෘත්ති විකාශයෙන් ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම. ඔබ සබට සුබ රාත්‍රියක්.